හැමෝටම සුබ දවසක් වේවා කියලා මුලින්ම කියනවා. හරි. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 100% බෝනස් අවස්ථාව ගැන. මතක තියාගන්න කලින් දීපු බෝනස් අවස්ථාව වගේ නෙමෙයි මේ 100% බෝනස් අවස්ථාව. කලින් ඕගොල්ලන්ට දුන්නේ ඩොලර් 500ක් දක්වා ඌ 100% බෝනස් අවස්ථාවක්. එතකොට මේකෙදි හම්බෙන්නේ ඔයා ඩිපොසිට් කර يعني ඔයා ඩිපොසිට් එකක් දැම්ම ගමන් 100% බෝනස් අවස්ථාවක් නෙමෙයි. ඒ ගැන සවිස්තරාත්මකව මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ කියනවා මොකද්ද මේ 100% බෝනස් අවස්ථාව කියන්නේ කියලා. ඒක නිසා තප්පරයක්වත් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. පොඩි කෑල්ලක් හරි මිස් වුණොත් එහෙම ඔයාට මේ වැඩේ තේරෙන්නේ නැති වෙයි. මතක තියාගන්නවා කලින් ඩිප්සික් කරගමන් 100% බෝනස් අවස්ථාව හම්බුණාට මේ පාර ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. වීක්ලි සතියෙන් සතිය ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙද්දි ඔයා ට්‍රේඩ් කරන ආකාරයත් එක්ක අනුව තමයි තීරණය වෙලා ඔයාට 100% බෝනස් අවස්ථාව හම්බ වෙන්නේ. හරි. දැන් අපි බලමු මොකද්ද මේ විස්තරය කියලා. මතක තියාගන්න ආය මතක් කරනවා මේක ස්කිප් කරන්න එපා. අවසාන තප්පරේ නිකන් අහන් ඉන්න. මම වැඩි පල්හැයෙන් නොකිය අවශ්‍ය දේ පමණක් ඕගොල්ලන්ට කියන්න. හරි. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට SM එකෙන් ඕගොල්ලන් Gmail එකට මේල් එකක් ඇවිල්ලා ඇති මේ බෝනස් අවස්ථාව ගැන. ඒ කියන්නේ ඕගොල්ලෝ බලන්න මම මේ දැන් ඕගොල්ලන්ට අවශ්‍ය කරන පියවර ටික මම මේක පෙන්නනවා. ඔයකින්ද ඔයගොල්ලෝ මේ කියන විදිහට ගාන්ට කරගන්න. හරි. මතක තියාගන්න මේ පාරේ මේ 100% බෝනස් අවස්ථාවට රෙජිස්ටර් වෙද්දී හොඳට මතක තියාගන්න ඔයා දැන් ගත්තොත් මේ මාසේ සති 4ක් තියෙනවානේ. සති 4ට 4 වතාවක් රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔයා හිතන්නේ මේ සතිය සඳහා ඔයා අද රෙජිස්ටර් වුණා කියලා. හරි. එතකොට මේ සතිය කම්ප්ලීට් වෙනවා. ඊළඟට ආයි 8 වෙනිදාට අලුත් සතියක් ආරම්භ වෙනවානේ. සඳ දිනේනවනේ. ඒ සඳ දිනේදී නැවත ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි සතියේදී ආයෙ තුන්වෙනි සතිය සඳ දිනේදී ආයෙ රෙජිස්ටර් වෙන්න ඕනේ. සතියෙන් සතිය මේක රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් ඔයා ට්‍රේඩ් කළා කියලා ඔයා ලොට් ගෙහුවා කියලා ඔයාට මේ බෝනස් එක කැල්කියුලේට් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙලා තමයි ඔයා ට්‍රේඩින් කරන්න ඕනේ. සතියට එකපාරක් රෙජිස්ටර් වෙන්න ඕනේ. මං හිතනවා මම මේ කියපු දේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. හරි. ඕගොල්ලන්ට SM එකෙන් ඇවිල්ලා තියෙනවා මේල් එකක්. ඒ මේල් එකට ටච් කරාට පස්සේ ඔයාගේ ඊමේල් يعني SM එකට account හදන්න දුන්නේ ඊමේල් එක පාස්වර්ඩ් එක ගහලා ඉවර වෙලා ඔයාගේ SM account එක log වෙන්න. ඒ කියන්නේ ඔයාට මේල් එකෙන් ගියාට පස්සේ ඔයා ඊමේල් එක පාස්වර්ඩ් එක ගහුවට පස්සේ ඔයා SM account එක log වෙනවා. log වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා කාල පරිච්ඡේදයක්. ඔයාට බලා ගන්න පුළුවන් මම මේ ටච් කරන්න ටච් කරාට පස්සේ හරි. ඔයාට පේනවා ජුනි මේ දවසේ සිට මේ දවස දක්වා කියලා තියෙනවා. එතන පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අන්න එක ටච් කරාට පස්සේ ඔයා හරියටම මේකට සහභාගී වුණා කියලා ඔයාට මේ කියන්නේ ඔයාට ඒ වෙලෙම ඩිස්ප්ලේ වෙනවා. හරි. ඔයා මේ සතිය සඳහා රෙජිස්ටර් වෙලා ඉවරයි. හරිද? ඊට පස්සේ ඔයා ඊළඟ සතියේ නැවත ට්‍රේඩ් කරද්දී ඔයා ආයෙ රෙජිස්ටර් වෙන්න ඕනේ. මතක තියාගන්න අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න ඕන. රෙජිස්ටර් නොවි ඔයා ට්‍රේඩ් කරන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඔයාට 100% බෝනස් අවස්ථාව කැල්කියුලේට් වෙන්නේ නැහැ. මං හිතනවා මේ කියපු රෙජිස්ට්‍රේෂන් එක ගැන පැහැදිලි ඇති කියලා. කොහොම හරි සතියෙන් සතිය ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. හරි. දැන් රෙජිස්ටර් එක අපි පැත්තකින් තියමුකෝ. ඔයාට ඒක තේරුම් නැත්නම් කරන්න තියෙන්නේ Telegram channel link එකෙන් Telegram channel එකට සම්බන්ධ වෙලා අපේ සම්බන්ධ වුණාට පස්සේ මට WhatsApp inbox message එකක් දාන්න. හරි. දැන් ඔයාට කොහොමද මේ බෝනස් එක කැල්කියුලේට් වෙන්නේ? කොයි විදිහටද මේක ට්‍රේඩ් කරොත් කැල්කියුලේට් වෙන විදිහ කියලා මම පැහැදිලි කරන්න. ඔයා කලින් කරේ ඩොලර් 100ක් දැම්මා ඩොලර් 500ක් දක්වා 100% බෝනස් අවස්ථා හම්බ වෙනවා කියලා ඩොලර් 50ක් හරි 100ක් හරි කීයක් හරි ඩිප්සිට් කළා ඒක කරපුවම බෝනස් එකක් හම්බුණා. නෑ මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේක ඒගොල්ලෝ දෙන්නේ 15 වෙනි සංවත්සරයේ නිමිත්තෙන්. ඒක හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ අද රෙජිස්ටර් වෙලා ඉවර වෙලා ඔයා හිතන්නවා මේ සතියේ ට්‍රේඩ් කරනවා ලොට් 3ක්. මතක තියාගන්න පොඩි account තියෙන කට්ටිය මම ඔයගොල්ලෝ ස්පෙෂල් කියනවා ඔයගොල්ලන්ට මේ ටාස්ක් එක කරන්න අපහසු නම් ඔයගොල්ලෝ පළවෙනි සතියේ කරන්න යන්න එපා. ඒත් ඔයාලට දෙවෙනි සතියේ කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒත් ඔයාලට කරන්න බෑ වගේ නම් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයා අනවශ්‍ය රිස්ක් එකක් කරන්න ගියොත් වෙන්නේ ඔයාගේ අන්තිම බෝනස් එකක් නෑ ඔයාට. ඔයාගේ ට්‍රේඩින් වලට එකේ තියෙන ඩොලර් ටිකක් නෑ. ඒක නිසා අන්තිමට මොකක්වත් නැති වෙයි ඔයාට. ඒක නිසා කරන්න බැරි කට්ටිය උත්සාහ කරන්න යන්න එපා. ඒත් කරන්න පුළුවන් කට්ටිය අනිවාර්යෙන් කරගන්න. මොකද 100% බෝනස් අවස්ථාවක් නිසා මේක. ඔයා හිතන්න ඔයා account balance එක ඩොලර් 50ක් හරි 20ක් හරි 100ක් හරි කීයක් හරි තියෙනවා. තිබිලා ඉවරලා
ඔයා පළවෙනි සතියේ කම්ප්ලීට් කරනවා ලොට් 3ක්. ලොට් 3ක් කම්ප්ලීට් කරනවා කියලා කියන්නේ 0.1 අවම ලොට් සයිස් එකෙන් ඔයා ට්‍රේඩ් 300ක් දැම්මට පස්සේ ලොට් 3ක් කම්ප්ලීට් වෙනවා. මතක තියාගන්න ඔයා දාන ට්‍රේඩ් එකක් අවම වශයෙන් විනාඩියක කාල සීමාවකවත් රන් වෙන්න දෙන්න. එතකොට ගන්නේ කිරීමේදී ඔයාට ඒකත් වාසියක් වෙන්න පුළුවන්. එතකොට ඔයා 0.1 න් ට්‍රේඩ් 300ක් දැම්මට පස්සේ ලොට් 3ක් කම්ප්ලීට් වෙනවා. මම දැන් ඔයාලට chart එකක් ඩිස්ප්ලේ කරනවා මේ chart එක දිහා බලන්න හරියටම. හරි. ඔයා 0.1 න් ට්‍රේඩ් 300ක් දැම්මා ලොට් 3ක් කම්ප්ලීට් වුණා. ඔයාට ඩොලර් 100ක් දක්වා වූ බෝනස් අවස්ථාව මේ වීක් එකේ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ සතියේ ට්‍රේඩ් කරා next week එකේ ඔයා ඩොලර් 100ක් දක්වා වූ බෝනස් අවස්ථාව ලබා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔයා නැවත ඔයාගේ තියෙන සල්ලි ටික ඔක්කොම withdraw කරලා ඉවරලා නැවත ඩිපොසිට් කරනවා. රීඩිපොසිට් එකක් දානවා. එතකොට ඔය බෝනස් එක අර 100ක් දක්වාට බෝනස් එක හම්බ වෙනවනේ. හම්බුණාට පස්සේ ඔයා දාපු ඉතින් ඩොලර් 70ක් හරි 80ක් හරි කීයක් හරි ඩිපොසිට් කළා කියලා. ඔන්න 100 බෝනස් එකත් එක්ක ඔයාගේ බැලන්ස් එක දැන් කියන්නේ ඉක්විටි එක 160ක් තියෙනවා. බැලන්ස් එක 80යි බෝනස් එකත් එක්ක බෝනස් 80ත් එක්ක සම්පූර්ණ ප්‍රමාණය 160ක් තියෙනවා. ඒ 160 තියාගෙන ඔයා දෙවන සතියේ ඔයා ට්‍රේඩ් කරනවා කියලා හිතන්න. කරන්න බැරි නම් කරන්න යන්න එපා. මම හිතන්න කියලා කියන්නේ මොකෝ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ලේසි නිසා. ඔයා ලොට් 6ක් කම්ප්ලීට් කරනවා. කියන්නේ 0.1 ට්‍රේඩ් 600ක් ඔයා දානවා. මම මේ අවම ලොට් සයිස් එකෙන් කියන්නේ ඒතර ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන ලොට් සයිස් ප්‍රමාණය අනුව මම මේ කියන ට්‍රේඩ් සංඛ්‍යාව වෙනස් විය හැකියි. අවම ලොට් සයිස් එකෙන් ඔයගොල්ලන් පහසුවට ලේසියට කියන්නේ. 0.1 ට්‍රේඩ් 600ක් දැම්ම කියලා කියන්නේ ඔයා ලොට් 6ක් කම්ප්ලීට් කළා කියන එකයි. ඔයා ඒ සතිය ඇතුළත ලොට් 6ක් කම්ප්ලීට් කළොත් ඊළඟ සතියේ ඔයාට හම්බෙනවා ඩොලර් 300ක සිර්සී බෝනස් අවස්ථාවක්. ඔයා හිතන්නකෝ ඔයා ප්‍රොෆිට් කරලා කුමාරී මේ සතියේ ලොට් 6ක් කම්ප්ලීට් කළා කියලා. දැන් ඔයා බැලන්ස් එක ඩොලර් 200ක් තියෙනවා හිතන්නකෝ. ඒ 200ම නැවත විත්ඩ්‍රෝ කරලා නැවත ඩිපොසිට් කළා. ඔන්න ඔයාට සම්පූර්ණ බෝනස් එකම ඩොලර් 400ක් කියන්නේ 200 ඔයා දාපු 200ත් එක බෝනස් එක 200ත් එක සම්පූර්ණ ගානම දැන් 400ක් තියෙනවා. තුන්වෙනි සතියේත් ওই විදිහටම කරනවා. ඔයා තුන්වෙනි සතියේ ලොට් 9ක් කම්ප්ලීට් කරගත්තොත් එහෙම ඔයාට ඩොලර් 10ක් ඔයා ඩොලර් ලොට් 15ක් කම්ප්ලීට් කරගත්තොත් ඔයා ඩොලර් 2000ක් යන අවස්ථාව යටතේ බෝනස් අවස්ථාව හම්බ වෙනවා. ස්පෙෂල්ම අවස්ථාව ලොකු වලට් එකක් තියෙන කට්ටිය නම් මේක පට්ටම අවස්ථාවක් ඩොලර් 3750ක් දක්වා උගන්ට සිර්සී බෝනස් අවස්ථාව ගන්න පුළුවන්. එතකොට ඔයා හිතන්න ඔයාට තියෙන බැලන්ස් එක ඩොලර් 20යි කියලා. හිතන්න එපා ඩොලර් 20ක බැලන්ස් එකක් තිබ්බා කියලා. ඔයා අනිවාර්යෙන් අතන රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා අඩුම ඔයා බැලන්ස් එක අප් කර අඩුම ඩොලර් 20 ඉඳන් ඩොලර් 70ක් දක්වා බැලන්ස් එක හදාගෙන ඉවරලා ඔයා තුන්වෙනි සතියට හරි මේක වැඩි හයිට කරගත්තොත් එහෙම ඔයාට සිංගල් සිර්සී බෝනස් අවස්ථාව ගන්න පුළුවන්. පළවෙනි සතියේම ගන්න ඕමනාවක් නැහැ. ඔයාට මේ මාසෙ පුරාවටම තියෙනවා මේ අවස්ථාව මිස් කරගන්න නැතුව ලස්සනට ගේම ගහගන්න. ඔයා හිතන්න ඔයාට මේ බැලන්ස් එක තියෙන ප්‍රමාණයත් එක්ක ලොට් සයිස් එක යූස් කරලා ඔයා ගන්නව ට්‍රේඩ් ප්‍රමාණයට තීරණය කරගන්න තීරෙන්නේ නැහැ කියලා. ඔයාගේ බැලන්ස් එකත් එක්ක ඔයාට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරගෙන මේ බෝනස් එක ගන්න තේරෙන්නේ නැහැ. මැනේජ් කරගන්න තේරෙන්නේ නැහැ. කොහොමද කොච්චරද ට්‍රේඩ් ගන්න ඕනේ? ඒ වගේ මොකුත් අයිඩියා එකක් නැහැ කියලා ගැට්ටුවක් කරගන්න එපා. ඒකට තමයි අපි ඔයගොල්ලන්ට ඉන්නේ සහාය දෙන්න. ඔයගොල්ලන් කරන්න තියෙන්නේ මේකයි. හැමෝටම මම කරන්න කියලා කියන්නේ නැහැ. තමන්ගේ බැලන්ස් එක තේරෙනවා නම් තමන්ට මේක සෙට් වෙන්නේ නැත්නම් අයින් වෙන්න. හැබැයි මේක කරන්න පුළුවන් කට්ටිය අනිවාර්යයෙන්ම කරගන්න. ඕගොල්ලන් තව අවස්ථාවක් තියෙනවා. පුළුවන් නම් ඩොලර් 500ක් 300ක් විතර ඩිපොසිට් කරලා ඉවරලා ඕගොල්ලන්ට මේ ටාස්ක් එක ලේසියෙන්ම කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ කළ හැකි කට්ටියට විතරයි. මම මේ කතා කරන්නේ පොඩි බැලන්ස් තියෙන කට්ටියට දැන්. ඕගොල්ලන්ට මේ ගානට මැනේජ් කරන්න තේරෙන්නේ නැත්නම් කරන්න තියෙන්නේ අපේ ටෙලිග්‍රෑම් channel link එකෙන් අපේ HSC club කියන ටෙලිග්‍රෑම් channel එකට සම්බන්ධ වෙලා ඉවරලා description එකේ තියෙන link එක සම්බන්ධ වෙලා ඉවර වෙලා මට WhatsApp inbox message එකක් දාන්න. මම ඔයගොල්ලෝ බැලන්ස් එකට ගැලපෙන විදිහට කියන්නම් කොහොමද ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්න ඕනි මේ ටාස්ක් එක කොහොමද ලස්සනට කම්ප්ලීට් කරගන්නේ කියලා. මම හිතනවා මම මේ කීප දේවල් වලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපැහැදිලි මොකක් හරි තැනක් තියෙනවා නම් ඒත් මට WhatsApp message එකක් දාන්න. මං හැමෝටම සුබ පතනවා ඔයගොල්ලන් ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න කියලා. හැමෝටම එහෙනම් ජයග්‍රහයි අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් මතක තියාගන්න මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරන්න. මොකද ඒගොල්ලන්ට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන ඔයගොල්ලෝ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මම කියන වීඩියෝ පිළිබඳ ඔයගොල්ලන්ට එවෙලේම දැනගන්න පුළුවන්. හැමෝටම ජයග්‍රහයි අනාගතයක්. මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඩොලර් 20 තියෙන කෙනෙක්ට උනත් ගේම ගහ ගන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්.